සුබ සන්ධ්‍යාවක් හැමෝටම. මට මේ ගීතය ගැන කියන්න කලින් මට ඇත්තටම මතක් කරන්න ඕනේ කුමාරි නැන්දා මට දුරකථනයෙන් කතා කරලා කිව්වා දුව මාමා ගැන පොඩ්ඩක් කතා කරනවද නැත්නම් මාමා කැමති ලස්සන සින්දුවක් කියන්න පුළුවන්ද කියලා. මට ඇත්තටම සින්දුව කියන්න ඕනේ කියලා හිතුවා. මොකද මට ඒ වැඩේ ටිකක් ලේසි. නමුත් ඒක අහගෙන ඉන්න ඕගලොන්ට අමාරු හින්දා මම ඒ වැඩේ බාර දුන්නා අපේ මහත්තයාට. ඉතින් මම එයාට ආරාධනා කරනවා එන්න මේ ලස්සන ගීතය ගායනා කරන්න කියලා. ඒත් එක්කම මම මාමා ගැන වචනයක් කිව්වොත් මට ජීවිතේ මට හම්බෙලා තියෙන හරිම සුන්දර හදවතක් තියෙන හරිම ලස්සන පුද්ගලයෙක් කිව්වත් හරි. මම නිතර දෙවේලේ මාමගේ ගතිගුණ මාමගේ හැසිරීම මාමගේ රූපය මං ගෙදර දකිනවා. මොකද සාරංගත් මාමට එහා සමානම හින්දා. ඉතින් මම හිතන්නේ මාමගේ තියෙන ගතිගුණ වලින් 99%ක්ම සාරංගට පිටලා තියෙනවා කියලා මට හිතෙනවා. ඉතින් 100% වෙන්න තව එක ගතිගුණයක් ඕනේ මම ඒක පස්සේ කියන්න. ඉතින් මම හිතන්නේ මාමාගේ ජීවිතයට මටත් එකතු වෙන්න ලැබිලා මේ විදිහට ජීවිතේ බෙදා ගන්න හම්බුන එක ගැන මං හරිම සතුටුයි. මං හිතන්නේ ඒක මගේ භාග්‍යයක් කියලා. ඉතින් මාමට නිදුක් නිරෝගීව තව চিරාත් කාලයක් අපිත් එක්ක මේ විදිහට සුන්දරව දේවල් විඳින්න අත්දැකීම් ලබන්න මාමගෙන් අපිට ගොඩාක් දේවල් තව ඉගෙන ගන්න තියෙනවා. ඉතින් අපේ බබාලට ඒ හැම දෙයකටම මාමට දීර්ඝායුෂ මම ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේ. ඉතින් මේ ආරාධනාව සාරංග දිසාසේකර ඔබටයි. ඉතාමත් ලස්සන ගීතයක් තෝරගෙන තියෙනවා සාරංගා චිත්‍රපටයේ ටී.එම්. ජයරත්න මහත්මයා ගායනා කරපු සාරංගට මාමා වගේම අපේ චූටි බබාට මාමා සීයා ඩග්ලස් මාමා. ඉතින් මම හිතන්නේ ඒක එයාටත් ලොකු වුණාම බලන්න වටින අවස්ථාවක් වෙයි කියලා. සාරංග වටත් මම හිතන්නේ වචනයක් කතා කරන්න අවස්ථාවක් මම ලබා දෙනවා. බොහොම ස්තුතියි. මට ගෙදරත් එහෙම ලොයිකෝ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කතා කරන්න. මේ ඉතින් අර මාමා ගැන කිව්වත් වගේ පොඩි කාලේ මට මේ රෝල් මොඩල් කෙනෙක් මම ලොකු වුණාම වෙන්න කැමති කොයි වගේ කෙනෙක්ද ඉන්න කැමති කොයි විදිහටද අඳින්න පළදින්න කැමති කොයි විදිහටද කොණ්ඩේ පීරන්න කැමති කොයි විදිහටද කියලා ඒ මොඩල් එක මට පුංචි කාලේ දැක්කේ මගේ මාමගෙන්. ඒත් එකම අර මේ සංගීත අක්ක කිව්වත් වගේ ඒ තරු ගුණය කියන එක. ඒ කියන්නේ මේ ආවට ගියාට ගෙදරින් එළියට බහින්නේ අපිට ගමනක් යන්නත් සෑහෙන වෙලාවක් ඉතින් මාමා ලෑස්ති වෙනකන් අපි බලන් ඉන්නවා. මොකද මේ රැවුලක පොඩි රැවුල් කොටයක්වත් තියෙන්න බෑ. ක්ලීන් ෂේවන් කොණ්ඩේ පීරලා මට තාම මතකයි කණ්ණාඩි ඉස්සරහට ගිහලා කණ්ණාඩිය ටිකක් කොටින්ද කකුල් දෙක පොඩ්ඩක් මෙහෙම ඈත් කරලා තමයි මේ අතින් තමයි ඒ කොණ්ඩේ හදන්නේ. ඒක මේ බ්‍රෂ් එකකින් පීරන්න පුළුවන් කොණ්ඩයක් නෙමෙයි. ඒක අතින්ම හැදුවාම තමයි අත් ගුණයට තමයි ඒ කොණ්ඩෙත් හැඩ වෙන්නේ. ඒතකම මේ ඩ්‍රයිව් කරන විදිය මම හරි ආසයි. 93 Audi එකක් තිබුණා. ඒක ලංකාවට මම හිතන්නේ එකයි තිබ්බේ මාමට විතරයි. ඉතින් ඒක ඩ්‍රයිව් කරන විදිය ඒකත් හරි ස්ටයිලිෂ්. ඉතින් මේ හැමදේම නිකන් මේ හොලිවුඩ් ඇක්ටර් කෙනෙක් ගෙදරම ඉන්නවා වගේ. ඉතින් ඒක තමයි ඒ කාලේ ඉඳලා දැක්කේ. සහර ප්‍රේක්ෂක ආකර්ෂණය කියන එක අර මේ කුඩා කාලේ ඉඳලම අත්විඳේ දැක්කේ මාමා හරහා. ඉතින් මං හිතනවා අර දිනක්ෂි කිව්වත් වගේ හැඩහුරු කමින් හෝ ගුණ වලින් මම මාමා වගේ කියලා හිතනවා නම් ඒ කාරණාව තමයි ගොඩක්ම ඒකට ඉවහල් වෙන්නේ නැත්තේ කියලා. මෙච්චර කල් දිනක්ෂි හැබැයි මං හිතාගෙන හිටියේ මං තමයි මේ මාමා වගේ ළඟින්ම යන්නේ කියලා. නෑ ශ්‍රී තමයි. ඉතින් අර කිව්වත් වගේ ෆොටෝකොපි එකම තමයි. ඒ හින්දා මට එතන කම්පිටිෂන් එකක් තියෙනවා. අර 99 තව එකක් කිව්වනේ මම ඒ නිවිච්චකම මාමගේ. නිවිච්චකම එන්න නම් ඉතින් ඒක සෑහෙන කාලයක් යයි.
හරි. එහෙනම් ඔව් ගීතයක් තියෙනවා. මේ ගීතයත් හරි විශේෂයි. ඉතින් ඒ ගීතය කියලම ඒ ගීතේ විශේෂත්වයක් දැනුනොත් අපි ඒ ගැන කතා කරමු. වසන්වි මා සිතයිකේ බිඳිනා ආදරයේ දොර කවුළු වැසූ ආදර සාරංගා දැසින්නාඩා ලොවට වසන්වි මා සිතයිකේ බිඳිනා ආදරයේ දොර කවුළු වැසූ ආදර සාරංගා වඳ වූ පොළොව තලාවේ මිය යාවි සරස වසන්තේ ගිම්හානයේ දියවි හැඟුම් නෑ අපි හමුවන්නේ මතුදා දැසින්නාඩා ලොවට වසන්වි මා සිතයිකේ බිඳිනා ආදරයේ දොර කවුළු වැසූ ආදර සාරංගා කළුහීනයක් උනාවේ යලිනේන ඒ අතීතේ දැතේ දුරින් පිටුපා ඉඳන් මට තව රිදවන්නේ කිමදෝ දැසින්නාඩා ලොවට වසන්වි මා සිතයිකේ බිඳිනා ආදරයේ දොර කවුළු වැසූ ආදර සාරංගා දැසින්නාඩා ලොවට වසන්වි මා සිතයිකේ බිඳිනා ආදරයේ දොර කවුළු වැසූ ආදර සාරංගා